මේ සිදුවීම සිදුවන්නේ 2001 වර්ෂයේදී. මේ සිදුවීමට මුහුණ දුන් පුද්ගලයාගේ නම කෙවින් මැනිස්. කෙවින් කියලා කියන්නේ පරණ බඩු සාප්පුවක් කරගෙන යන පුද්ගලයෙක්. එයාට අවශ්‍ය කරන බඩු එයා මිලදී ගන්න යාඩ් සේල් වලින්. මේ කාලේ අතරතුරේදී මෙයාට දැනගන්න හම්බ වෙනවා යාඩ් සේල් එකක් ගැන. මේ යාඩ් සේල් එක කරගෙන යන්නේ අවුරුදු 103ක් ජීවත් වෙලා ළඟදී මැරිච්ච ජෙවිෂ් කාන්තාවකගේ මිනිබිරියක්. ඉතින් මේ මිනිබිරි මේ යාඩ් සේල් එකේ විකුණන්නේ එයාගේ ආච්චිට අයිති පරණ බඩු වගේ. කෙවිනුත් මේ යාඩ් සේල් එකට යනවා. එයා එතන තියෙන බඩු දැක්කට පස්සේ ඒව ගොඩක් වටිනවා කියලා හිතලා ඒ වගේම බඩු කීපයක්ම මිලදී ගන්නවා. එයා මේ බඩු අතර දකිනවා වයින් බොක්ස් එකක්. මෙයාගේ අම්මගේ උපන්දිනෙත් ළඟ එන හින්දා එයා හිතනවා මේ වයින් බොක්ස් එක එයාගේ අම්මට gift එකක් විදියට දුන්නොත් අම්මා ගොඩක් සතුටු වෙයි කියලා. ඉතින් අර බඩු කීපයත් සමගම මෙයා මේ වයින් බොක්ස් එකත් මිලදී ගන්නවා. මිලදී ගත්ත බඩු එයාගේ ට්‍රක් එකට පටවන අතරතුරේදී කවුද කාන්තාවක් පිටිපස්සේ ඉඳන් අහනවා ඔයත් මේ ඩිබක්ස් බොක්ස් එකත් මිලදී ගත්තද කියලා. කෙවින් පිටිපස්සේ හැරිලා බලනවා. එතකොට ඉන්නේ අර මිනිබිරි. ඉතින් එයා මේ මිනිබිරියට කියනවා මේක නිකන් වයින් බොක්ස් එකක් විතරයිනේ කියලා. ඉතින් මිනිබිරිත් කියනවා ඔව් මේක නිකන් වයින් බොක්ස් එකක් විතරයි. ඒත් මගේ ආච්චි විශ්වාස කරා මේක ඩිබක්ස් බොක්ස් එකක් කියලා. කෙවින් දන්නේ නැහැ මේ ඩිබක්ස් බොක්ස් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ ඩිබක්ස් කියලා කියන්නේ දුෂ්ට බලගතු ආත්මවලට. මේ බොක්ස් එක මිලදී ගත්ත කෙවින්ට මොකද උනේ කියලා දැනගන්න ඕනේ නම් අපේ YouTube channel එකේ full video එක ඇති ඒක බලන්න.